හායි ඔන්න කිව්වා වගේම මගේ පළවෙනි vlog එක අද අරගෙන ආවා. ඉතින් අද මට යන්න තියෙනවා පොඩි විශේෂ ගමනක්. ඒකට යන්න කලින් මට මගේ යාළුවෙක්ව පික් කරන්න තියෙනවා. මොකද ඒ යාළුවත් අද මගේ මේ ගමන යන්න එනවා. මේ ඉන්නේ ඉතින් මගේ යාළුවා තමාෂා. ඉතින් එයයි මායි මෙහෙම මීට් වෙලා දැන් යන්නේ අපේ බස් එකට. මොකද අපිට ටික දුරක් යන්න වෙනවා. ඒ යන අතරදී ඉතින් අපිට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න උනේ බස් එකේදී තමයි. මොකද මගේ යාළුවා උදේට කාලා හිටියේ නෑ. ඉතින් අපි පොඩි chat එකක් එහෙම දාගෙන දන්නේම නැතුව මාපුරට ආවා. හැබැයි අපි ආවට අපි හිතුවටත් වඩා වේලස්සරින් අපිට එන්න පුළුවන් වුණා. ඒක නිසා අපි හයිවේ එක ගාම තියෙනවා ගම්මානේ කියලා ප්ලේස් එකක්. සමහර අය දන්නවා ඇති. අපි එතෙන්ට ආවා අපේ වැඩ ටිකක් කරගන්න. උඩ පොඩක් එතන රස්නේ. ඊට පස්සේ අපි හිතුවා පහලට යන්න ඕනේ කියලා. ඉතින් අපි පහලට ගිහිල්ලා ආයෙත් සැරයක් අපේ වැඩ ටිකක් කරගෙන chat එකක් දාගෙන හිටියා. ඔහොම ඉන්නකොට දැන් දවල්ුත් වුණා. ඒක හින්දා ඉතින් අපි ලන්ච් එක ගන්න නෑ කියන හිතුවට මෙතනින්ම අපි කමු කියලා හිතුවා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න කාලා ඒත් ඉතින් chat එකක් දාගෙන හිටියා. සාමාන්‍යයෙන් අපිට හොඳ යාළුවෙක් හම්බෙන්නේ කලාතුරකින්. අන්න ඒ වගේ තමයි මේ යාළුවත්. මට හරිම සපෝටිව් මගේ හැම දෙයකටම හැම හොඳ දෙයකටම. ඔයාලට ඒ වගේ යාළුවෝ ඇති ගර්ල්ස්ලා බොයිස්ලා කියලා නෑනේ නේද? ඉතින් එහෙම කාලා ඊට පස්සේ අපිට ආයෙම ටුක් එකක් ගන්න වුණා. මොකද අපිට යන්න ඕන හරිම තැනට යන්න තව ටිකක් එතන ඉඳලා යන්න ඕනුණා. ඒ යන අතරදිත් ඉතින් අපි පොඩි TikTok ටිකක් එහෙම කරන්නම් දෙකේ නෑ. මොකද අපි මේ යන හැම මොමන්ට් එකක්ම එන්ජොයි කරන්න ඕන. ඊට පස්සේ ඉතින් අපි C Clark International Institute එකට ආවා. එහෙම ඇවිල්ලා මට මේ chance එක දීපු C Clark එකේ ඈත් එක්ක කතා කරලා ඊට පස්සේ අපි පොඩ්ඩක් ආයෙම සැරයක් මට මෙතෙන්දි කරන්න තියෙන දේ ගැන අපේ plan එක ගැන ඒ දේවල් ගැන කතා කරලා පොඩි idea එක අලුත් කරගත්තා. ඒ situation එකත් එක්ක අපිට අපේ ideas පොඩක් අලුත් කරගන්න වුණා. ඉතින් අපි ඒ දේවල් මගේ යාළුවත් එක්ක කතා බහ කරගෙන ඔන්න ඉතින් දැන් අපේ කරන්න තියෙන වැඩේට වෙලාව ලං වුණා. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ ඇයි අපි මෙතෙන්ට ආවේ කියලා නේද? ඔව්. මේ ඉන්න පොඩ්ඩ ටිකට තමයි අපිට කතා කරන්න තිබුණේ. එතෙන්දී තව කීප දෙනෙක්ම මෙයාලට කතා කරා. ඉතින් මටත් chance එකක් හම්බුණා. දැනට තියෙන AI tools එක මොනවද අපිට කරන්න පුළුවන් කියන එක ගැන examples ටිකක් එක්කම මෙයාලට පහදලා දෙන්න. ඉතින් මම මෙතනදී කරපු session එකම ඔයාලට මෙතෙන්දිත් පෙන්නනවා. මොකද ඔයාලා දැකලා නෑනේ මම live මේ වගේ දේවල් try කරලා පෙන්නනවා. ඊට කලින් කියන්න ඕන මේ ඉන්න සර්ගේ ළමයි ටිකට තමයි මට කතා කරන්න තිබුණේ. ඉතින් හරිම හොඳ ළමයි ටිකක්. එහෙනම් විකටම මිනිත්තු කිහිපයක් බලන් ඉන්න ඔයාලටත් නොදන්න ටූල් එකක් ගැන එහෙම දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් බලන් ඉන්න. Mama, මුලින්ම රැඳෙන්නේ රැඳෙන විශ්වවිද්‍යාලයේ ඊට පස්සේ මාවරකේ මොබයිල් ඇප්ලිකේෂන් ඩෙවලොප් කරනවා. දැන් නම් සමහර වෙලාවට කීයද කියන
මෙතනදි කරනකොට යූස් කරේ Microsoft PowerPoint ඊට පස්සේ Google Slides ඒ වගේ දේවල්. හැබැයි දැන් වෙනකොට අපිට ලොක් කරලා දෙනවා එක sentence එකකින් මොන presentation එකක් හරියට ඉක්මනින් ලස්සනට හදාගන්න. නේද? එතකොට ඒකට අපිට මේ කියන AI නිසා AI කියන්නේ artificial intelligence කියන්නේ බුද්ධිමත්. ඒ දේවල් නිසා අපිට හරියට ඒකේ ඉක්මනින් කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මම එක platform එකක් වාරේ පෙන්නනවා. දැන් මේ gamma කියන එක සමහර දාන්නත් ඇති. මේ කියන්නේ මම gamma එකේ එක sentence එකක් දීලා හදාගත්ත presentation. හරිද? දැන් මේකේ පොඩි transition එකක් තියෙනවා. මේ content එකම මම දුන්නේ නැහැ. එක sentence එකකට මට ඕන වෙන මේ topic එකට අදාළ presentation එකක් කියලා. එතකොට බලන්න මේ කියන්නේ same generated images. මම input කරපු images වල නෙමෙයි. එතකොට දැන් මම ඔයාලට එන්න මේක එකක් හදලා ඒකට මම content එක දාන්නේ ChatGPT එකේ. ChatGPT එකේ මම දුන්නා as a grade 11 student you have to create a presentation with 5 slides. ඒ කියන්නේ මට උන slides 5ක presentation එකක් grade 11 student කෙනෙකුට දෙන්න. එතකොට මට දුන්න topic එක තමයි why your course never landed the method of BCD. හරිද? එතකොට මට ඒකට ඕන content එක මොනවද ChatGPT. දැන් මේ කියන්නේ මට ඒ ලැබුණ content එක slide 1 වලින් slide 5 එකට එනවා මට content එකක් ලැබුණා. දැන් ඕකම copy කරගන්නවා. ඊට පස්සේ gamma එකේ ගිහිල්ලා දැන් මම කියමු මුල්ම presentation එකේ මෙන්න මේ option එකේ one line prompt එකේ ඊළඟට දැන් කරන්න යන්නේ text එක paste කරලා. හරිද? එතකොට මෙන්න මෙතෙන්ට මම දෙනවා මම අර පොඩි කරගත්ත content එක. දැන් මේක අර slide පහට මොන content එක ලස්සනට generate කරලා තියෙනවා. අපිට අමතක කරන්න යන්න දෙයක් නැහැ. එතකොට ඊළඟට මම continue කරනවා. බලන්න මේකේ basic steps එකකින් අපිට presentation හදාගන්න පුළුවන් කියලා නේද? එතකොට මෙතන default settings එකම තියෙනවා අපිට images එක AI images එක කියලා හදාගන්න. ඒ වගේ settings තියෙනවා අපිට ඕන නම් ඒවත් හදාගන්න. ඒවට styles colors අම්බුවේ දෙන්නා නම් ඒවත් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ continue කරලා පස්සේ මේ විදිහට මම කරන්නේ free plan එක. හරිද? ඒ කියන්නේ දැන් අපිට මේ platforms වල pay කරලා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේක කරන්න free plan එක. ඔයාලට නම් try කරන්න පුළුවන්. ඊළඟට මේකේ theme එකක් select කරනවා. මම select කරගන්නම්කෝ මේ වගේ එකක්. හරිද? ඊට පස්සේ generate කරන්න මේකට තව canvas themes එකක් තියෙනවා. ඒවත් බලන්න ලිස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් බලන්න ලස්සනට ජෙනරේට් දැන් මට දෙන්න එක වම් හිතුවේ නෑ. මට ඔය ටයිටල් එක විතරයි මම දුන්නේ. ඉමේජස් එකම ඇඩ් වෙලා ලස්සනට ප්‍රසන්ටේෂන් එක හදනවා. ඉමෝජි එකක් වෙලා අපිට ඕන මේක ආයෙත් කරගන්න පුළුවන් මේ ඉමේජස් එක රිප්ලේස් කරලා ඒක හදාගන්න පුළුවන්. ඔය ප්‍රසන්ටේෂන්. එතකොට මම කිව්වා හරියට දැන් මේ AI වලින් අපිට විවිධ themes වල ඉෆෙක්ට් එක තියෙනවා. එතකොට software engineering හදලා මේ වගේම තමයි. එයාට ඒකට පාස් කරන්න පුළුවන් විවිධ models ඒ ඔස්සේ විවිධ AI tools හදලා තියෙනවා මේකේ. ඉතින් ඒ වගේ එකක් තමයි මේ කියන Bold New කියන platform එක. දැන් ඔයාලට මෙතන තියෙන්නේ Netflix එකේ මේ Netflix එකේ මම හදාගත්ත කොපිය. මේක හදාගත්තේ වචන තුනයි දුන්නේ. Floor Netflix website එකේ. ඔන්න මොකද
තමයි මම හදාගන්නේ. හරිද? එතකොට දැන් මේ ඕල් ටියුබ් එක කියන එක ඇත්තටම වෙබ්සයිට් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක හදන්නේ. දැන් අපි වෙබ්සයිට් එකක් අපේ ඇප්ලිකේෂන් එකක් ගත්තොත් ඒකේ ෆ්‍රන්ට් එන්ඩ් බෑක් එන්ඩ් කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට ෆ්‍රන්ට් එන්ඩ් එක කියන්නේ අපිට පේන. දැන් ඔය Facebook එකේ යන දකින්නනේ අන්න ඒක තමයි ෆ්‍රන්ට් එන්ඩ් කියන්නේ. බෑක් එන්ඩ් කියන්නේ හිතන්න ඔයාලා ෆෝම් එකක් විතරනේ. එතකොට ඔයාලගේ නම තමයි ඒ දේවල් සේව් වෙන්නේ ඒ දේවල් යන්නේ බෑක් එන්ඩ් එකට. එතකොට අපිට බෑක් එන්ඩ් එකේ විදිහට මේ platform එකේදී Superbase කියන platform එකට කනෙක්ට් කරලා අපිට මේකේ functions උනත් ඉන්ටර්ප්‍රේට් කරගෙන හදා ගන්න පුළුවන්. එතකොට මම ඔයාලට ඒක පොඩ්ඩක් පැහැදිලිව පේන්න දැන් මේකේ sign up වෙන කියන්නේ මොකද ඔයාලට account එකක් හදන්න කියලා. sign in කියන්නේ ඔයාලා Facebook එක account එකක් හදුවොත් ආයේ ඒ email එක password එක use කරලා ඔයාලා log in වෙනවා. අන්න ඒක තමයි sign in. එතකොට දැන් මෙතනදී මම මුලදී sign up වුණා email එක password එකක් දීලා. එතකොට මම අර Superbase කියන back end එකත් එක්ක connect කරලා තියෙන නිසා මට ලේසියෙන්ම දැන් sign in වෙන්න පුළුවන් මේ email password use කරලා. දැන් පේනවනේ front end එකේ back end එකේ අපිට AI tools එක ලේසියෙන් connect කරලා හදලා මේ වගේ platform එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න දැන් ඔය මම පාස්වර්ඩ් වලින් හදාගත්ත වෙබ්සයිට් එකනේ. ඔයාලා දන්නේ මානෙච්ගේ වෙබ්සයිට් එක. හරි. දැන් ඒක තමයි මම මානෙච්ගේ මෙන්න මේ වගේ මෙන්න මේ වගේ දැන් මම ස්ක්‍රීන්ෂොට් එක අරගෙන ඕල් ටියුබ් එකට ගිහලා මම කියනවා මේ ආකාරස් 30ක් ඔයාලට වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. අපි ඉස්සරහට ස්ක්‍රීන්ෂොට් එක මෙතන දෙනවා අර ඉමේජ් එක ඉන්සර්ට් කරලා මම කියනවා ඔයාලට වශයෙන් සිම්පල් විදිහට ක්‍රියේට් this website කියලා. මෙතෙන්දි වෙන්නේ දැන් මට ඕන මානෙජ් ස්ටයිල් එකට වෙබ්සයිට් එකක් හදාගන්න. මට ගෙන්නන විදිහට නම් මම කියන මේ වගේ මට මේ වෙබ්සයිට් එකක් හදලා දෙන්න. එතකොට එයා ඒ ස්ටයිල් ඒ කලර් සෙටින්ග්ස් අඳුරගෙන මට වෙබ්සයිට් එක හදලා දෙනවා. හරිද? දැන් මෙතන කෝඩ් එක ඔතන ජෙනරේට් වෙද්දී මේ පැත්තේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට දැන් මම ගන්න ප්‍රොජෙක්ට් තියෙනවා. දැන් මේක අපිට ඒක කරන්න පුළුවන් වෙන දැන් මේ platform එක ගත්තොත් මේකදී අපිට export කරගන්න පුළුවන්. මේකේ source code එක වෙන export කරගෙන අපිට locally run කරන්න පුළුවන් මේ export වගේ IDs වල ඒව use කරලා අපිට generate කරගන්න පුළුවන්. නැත්නම් web based ID එකකටම මේකේ අපිට chance එක තියෙනවා මේ stack base කියලා. ඉතින් ඔබනේ stack base ඒක වෙබ් බේස් ID එක මේ තියෙන්නේ ඒක මෙතන වුණත් අපිට ඒක ක්ලික් කරගන්න පුළුවන්. එතකොට දැන් මේ විදිහට මානෙජ් වෙබ්සයිට් ඒ වගේ වෙබ්සයිට් හරිමනේ සීනි ඔයාලට නම් දෙන්නේ කියලා මේ වගේ account එකක් හදාගෙන try කරන්න පුළුවන්. ඒ ඇවිල්ලා ලෝඩ්. හරිද? දැන් මේ තියෙන්නේ මම පෙන්නන examples දෙකක්. දැන් මේ වගේ එක එක fields වලට effect එක දාලා මේ වෙනකොට ඔයාලා සමහර අය ගන්න apps එක හැදෙනවා AI use කරලා images videos එක හැදෙනවා. ඒ වගේම ඔයාලා ගන්න අපි AI use කරලා assignments කරනවානේ. ඒ assignments කරපු ඒවා AI වලින් විදිහට කියනකත් අහුවෙන්න පුළුවන්. ඒ tools එකකට තියෙනවා. ඒක ඉඩ කරගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ තමයි මේකට AI revolution නම් ලොකු වෙනම වෙනවා. ඔයාලා ඉන්නේ දැන් ඔයාලා කරලා එහෙම ඉන්නේ AI use කරන ඉන්ඩස්ට්‍රි එක. එතකොට ඔයාලට දැන් ඔයාලා කරන අතරේ පුළුවන් වුණා නම් සීලා ඉන්ඩස්ට්‍රි ඉන්ස්ටිටියුට් එකට ගිහලා Python කියලා ගන්න ඔයාලට මම මේ යාවි ඉස්සරහට 3 months contract වෙනවා. ඔයාලා ඒක ජොයින් වෙන්න තමයි AI එක ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තව ඔයාලට මේ වගේ දේවල් දකින්න මේ ඒක දැනගන්න නම් අපේ channel එකට යන්න. Pico තමයි අපේ channel එක.
ඒක ගිහිල්ලා subscribe කරන්න. හරිද? එහෙනම් ඉතින් thank you so much. හැමෝටම good luck. මොකද හිතෙන්නේ අපි දවසේ හරියට සතුටින් ලස්සන කරා කියලා හිතනවා පොඩක් බය හිතුණා එහෙනම් ඉතින් හරි ෆස්ට් එක්ස්පීරියන්ස් මේ වගේ ඔඩියන්ස් එකට මොරි පාර්ට්නර් ගැන මොකද හිතෙන්නේ මම තමයි පාර්ට්නර් ෆුල් සපෝටිව් අන්දා මේක දවස් කිහිපයකට කලින් හරි සපෝට් කරනවා මේ තමයි ඉතින් ෂෝ ප්ලෑන් එඩිටින් මම වෙන මේකට ගිෆ්ට් එකක් දුන්නා මට දිගට මේ එම්බුලන්ස් එකල මං ඉතින් ළමයි දෙන්නෙක් ඉන්නවා ඒ ඉතින් මට බය බැරි පොයින්ට් මේ YouTube එක YouTube channel එක අපේ subscribe අපේ නෙමෙයි කොහොම තමයි ඉතින් අද අපේ දවසේ ගෙවුනේ. ඇත්තටම C Clark International Institute එකට මම මේ වෙලාවේ ගොඩාක් thanks කරනවා. මොකද එයාලා නිසා තමයි මට මේ වගේ session එකකට join වෙන්න පුළුවන්කම ලැබුණේ. ඒ අතරත් ඉතින් ඔන්න මගේ තව යාළුවෙක් set වුණා. මෙයා තමයි අපේ channel එකේ logo එක redesign කරේ. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් එයාව ඕනනම් contact කරගන්න ඔයාලගේ වැඩවලට. ඉතින් එයාගෙන් අපිට chocolate එකක් හම්බුණා, candles chocolate එකක්. මේක handmade candles chocolate තියෙන අනිත් එකක්. හරිම රසයි. ඔයාලා try කරලා බලන්න. මම හිතනවා අද vlog එක interesting වෙන්න ඇති ඔයාලට. ඉතින් තව දෙයක් කියන්න ඕන ඔයාලට C Clark International Institute එකේ හොඳ courses තියෙනවා. ඔයාලට join වෙලා study කරන්න පුළුවන්. ඉතින් ඔයා කැමති නම් ඒවත් බලන්න. ඒ වගේම ඔයා තාම අපේ subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ vlogs එහෙමත් ඉස්සරහට බලා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලගේ අදහස් comment කරන් යන්න. මොකද ඒවා මට හරිම වටිනවා. එහෙනම් අපි ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. Thanks for watching.